ගල්. ගඩොල්. Look at his muscles. There is no fat on his body. No, zero fat. කරන muscle ඔක්කොම කැපිලා තියෙනවා. Like mine. අපි දෙන්නම ඕම අපි ඔක්කොමලා ඕම. අයියෝ ඒක ගෙනාවා ආයිමත්. Oh, oh, oh. Oh. What is that? What? I'm sure he has. Pulu atak ni. අර මල්ලි හරියට. කලින් කරලා තියනවාද? Don't worry, don't worry. දැන් ඇවිල්ලා ඉන්නේ මේ බ්ලොග්ගල් 56ක් ඇඟ උඩ තියලා කුළු ගෙඩියෙන් උඩට ගහ. විශේෂත්වය මේක වාර්තාවක්. මුළු ලෝකෙම පළවෙනි පාරට තමයි මේ වාර්තාව තියන්නේ. අපි ගහමු හයියෙන් අපුඩියක්. අද අපි හැමෝටම මේ chance එක හම්බ වෙනවා. ලෝකේ පළවෙනි වතාවට මේ වැඩේ බලන්න. ගල් ටික තිබෙන මොහොතේ ඇරි ඇඟ උඩ තිබුවට පස්සේ විනාඩියක් වෙන පොඩි කාලෙකින් තමයි මේ ගල් ටික සියලුම දේ කුඩු කරන්නේ. ගල් 56ක් විනාඩියක් ඇතුළත කුඩු කරලා විසිර කරනවා. ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරන ප්‍රථම ලෝක වාර්තාව ශ්‍රී ලංකා ගෝල්ඩ් ටැලන්ට් එකේ කර්ම සැන්ඩවිච්. ජය වේවා. එන ගාමු සැලුට් එක. පනසායක්ම තියන්න බෑ ඇඟ උඩ. Good luck, Katuana Sando. this time? Sorry, Samay. Wow.
my god, man! ඔයා අපේ රටට දීපු කැපවීම ආදරේ මම හිතන්නේ ඔයා අද කරපු මේ වර්ල්ඩ් රෙකෝඩ් එකද ඔයා අටෙම් කරපු දේ ඔක්කොමත් එක්ක ඔයා මෙච්චර රටට ආදරය කර අපි වෙනුවෙන් ඉස්සරහට ඉඳලා අපිව බලාගත්තා. මම හිතන්නේ අපේ ලංකාව ඔයාව කවදාවත් අතාරින්නේ නැහැ. ඔයාව ගෙනියනවා උපරිමට. මම හිතන්නේ ඔයාගේ හිනාවට ලොකු තැනක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඔයා අද දින්න අපි ඔක්කොමලාගේ හිත ඔයා තනිකරම වින කෙනෙක්. අකිල යෝධයෝ මොන වගේද කියලා දකින්න ආසාවෙන් හිටියා. හිතු ගැමුණුගේ දසම ආයෝධයෝ ගැන අහද්දි මට ඒගොල්ලන්ව බලන්න ඕන වුණා. අද මම දැක්කා. ස්ටෙෆනි කටුවන සන්දෝ මං හිතන්නේ ජනයි ප්‍රියයි හරිම ඉමෝෂනල් වෙලා අපි ඔක්කොමලට ගොඩාක් ඉමෝෂනල් වෙලා ඔයා දැන් මෙතන දැම්මේ අපි බලලා කැල්කියුලේෂන් එකක් කරා කිලෝ 560 වැඩියෙන් ඔයාගේ ඇඟේ උඩේ තිබ්බේ ඔයා දන්නවද ඒක කොච්චරක්ද ඔයා අපි වෙනුවෙන් ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් සීසන් 3 එක වෙනුවෙන් මුළු ලංකාවේ වෙනුවෙන් ඔයා ඇත්ත හීරෝ කෙනෙක් ඔයා මිලිටරි එකේ ආර්මි එකේ ඔයා සර්ව් කරා and for that I salute you and I pray මං ප්‍රේ කරනවා ඔයා ෆයිනල්ස් එකට ගිහිල්ලා මුළු ලෝකෙට පෙන්නනවා ශ්‍රී ලංකා කියන්නේ කවුද කියලා you are a hero අනිවාර්යයෙන් අපි ඒ ගල් 56ම බින්දේ තත්පර 42ක කාලයක තත්පර 42යි තත්පර 42කින් ඔක්කොම කුඩු කරා. ටීම් එක එක්සලන්ට්. සිමෙන්ති කොට්ට 11කට ආසන්න ප්‍රමාණයක බරක් තමයි මේ ඇඟ උඩ තියාගෙන තප්පර 42කින් සිමෙන්ති කොට 11ක බරක්. තප්පර 42කින්. ඔව්. ඉතින් අපි හැමදාම කටුවන සැන්ඩෝ අපිට සැලියුට් ගැහුවා. අපි අප්පුඩියකින් අද කටුවන සැන්ඩෝට